රංජන්ට දැන් කොහෙද යන්න ඕනේ? කතරගම. කතරගම? ඔව්. කොහෙද ට්‍රිප් එක? ට්‍රිප් එක. කොහොමද යන්න ඕනේ? ලොරිය. ඈ? ලොරිද යන්න ඕනේ? මොනවද බත්තු යාගෙන මොකද්ද කිව්වේ? ඒ මක්කල් යාගෙන ඈ? මේ මක්කල් අයිර කියලා ඈ? මේ ගහලා මේ ඈන් එකේ ඔව් පොල් මල මේ ගහලා පොල් මල ගහන්නත් ඕනේ නේ? ගහන්නේ නේද? ගහලා පස්සේ මේ කියන්නේ ඒක කියනවා කවියා. ඔව්. පුදුඩං සාරේනේ ඉපඩේගා තමයි කියන්නේ මොකද්ද කියන්නේ? පුදුඩං සාරේනේ ඉපඩේගා පුදුඩං සාරේනේ ධම්මං සරණේ පුදුඩං සාරේනේ ඉපඩේගා එක්කෝ ධම්මං සරණේ පුදුඩං සාරේනේ සාදු සාදු අපි පෙරාර අපි බුදු වඳිනවා. ඒක කිය තමයි ට්‍රිප් එක යන්න ඕනේ නේ? ඔව්. කතරගම. අද කමන්නේ නැහැ. අද උනත් කමන්නේ. කමන්නේ. මොකද යන්නේ? රංජන් දැන් ඒක කියනකොට බෙරේකුත් ගහනවද? අපෝ ඒක ගහන්නේ. ඒක ගහන්න හොඳ නැහැ. ඒක ගහන්න එදාද. ඔව්. ඒක මේ ඔයගේ වඳින එකකට හරියන්නේ නැහැ නේ? ඒක වන්ති ගෞරවයෙන් කියන්නේ. ගෞරවයෙන්. නේ ඒකනේ. එතකොට දැන් කවද දිනයක් දාගන්න ඕනේ? අද කමන්නේ. බත්තු යාගෙන නේ? ඔව්. සීනි සම්බල් හදාගෙන. අර කමන්නේ. අපි අදා ගන්නන්නේ මක්කාර කඩේ මක්කා අර යනවා. දැන් අද යන්න බැරි ප්‍රශ්නේ පොල් මලක් හොයන්න බෑ මේ හදිසි. ගස් යන්න කවුරුවත් නැහැ. අනේ ඉන්නේ. වජිර මහත්තයා ලව්ව පොල් මල කඩ. මොකද ගියේ? මම ආයෙත් ගියේ. මෙන්න ලක්ෂ්මන් හොයනවා හැමතැනම. අපි හංගලලු. අපි එහෙ සුද්ධ කළා. ඔය අපි ඉන්නේ ධම්ම ටිප් කරනවා නේ. මොකද? ළඟට ගිහිල්ලා කියන්නේ? ටිප් එක හොඳයි. ට්‍රිප් එක. කොයි ඉතින් යාළුවෝ හොයලා හම්බුණාම කොහොමද පිළිගන්නේ? ආයෙම සිත ගන්න. ඈ? මගේ යාළුවා. ඔච්චරද පිළිගන්නේ? ඔව්. අපි හංගලා කිව්වා ඉන්නේ රංජන. දැන් අපි හංගලා කිව්වා නහන් අපි හැංගුවා කියලා. සෝරි වගේ. සෝරි ඔන්නේ. සෝරි ඔන්නේ කිව්වා. අද නේ දාන්න දෙමු. දාන්නේ. නේ ගන්නනේ ආන්ති දනේ මම නේ ගෙනාවේ. ආන්ති දනේ තමයි පින් දෙන්න ඕන. හැමදාම පින් දෙන්න ඕනේ. අම්මයි තාත්තයි. රංජන් අම්මයි තාත්තයි කෝ. අම්මෙන් පල්ලා ඉන්නේ. රංජන් හොඳින් ඉන්නේ නම් අපි ට්‍රිප් එක යමු ඉක්මනට.